ජීවිතය කියන්නේ තීරණ ගැනීම කලාවක්. දැන් මට ක්ලාස් එකට පිටත් වෙන්න තියෙන්නේ මිනිත්තු 30යි. ඒත් මට කරන්න වැඩ ගොඩක් තියෙනවා. මේකට තමයි හිඟකම කියන්නේ. කාලය සීමිතයි. හැබැයි මගේ යෝමනා සීමිතයි. දැන් මම කෝපි එකක් බොන්න තීරණය කළා. ඒ කියන්නේ මට තේකෙන් ගන්න තියෙන රස අහිමි වෙනවා. ආර්ථික විද්‍යාවේදී අපි මේකට කියන්නේ ආවශ්‍යක පිරිවැය කියලා. එකක් තෝරද්දි අත්හරින්න වෙන ඊළඟ හොඳ විකල්පය. ඉදිරියේදී ඉන්ධන අර්බුදයක් ඇතිවේයයිපෙන් දෙවනේ ප්‍රදේශ රැස්කම ඉන්ධන විරෝධහල් අසල ඊයේ රාත්‍රියේ සිටම දිගු පෝලිං දක්නට ලැබුණා. පෝලිං වල ඉන්න හැමෝටම ඕනි තෙල්. හැබැයි තෙල් තියෙන්නේ ටිකයි. හිතන්න ඔය තෙල් වල මිල වැඩි වුණා කියලා. එහෙම වුණොත් ඔය පෝලිං වල ඉන්න මිනිස්සු තෙල් ගහන එක අඩු කරනවා. ඕක තමයි ඉල්ලුම් නීති. භාණ්ඩ මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය පල්ලෙහා දානවා. දන්නවද? අපි මේ කරන හැම දෙයක් පිටිපස්සෙම තියෙන ආර්ථික විද්‍යාව. විෂයක් විදියට විතරක් නෙවෙයි ජීවිතේටම කොන්න කරගන්න. එන්න අපේ පන්තියට.